රුසියානු යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගන්න රුසියාව ඊයේ සමත් වුණා. ඒ ලුහාන්ස් පළාත ලුහාන්ස් ප්‍රදේශය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට පත් කරගන්නේ. හැබැයි යුක්‍රේනය සඳහන් කරන්නේ මේ සටනේදී රුසියානු සොල්දාදුවන් 1300කට ආසන්න ප්‍රමාණයක් වුන් ඊයේ දවසේ ඇතුළත මරා දැමීමට සමත් වුණා සහ ඔවුන් මේ ප්‍රදේශයට තවමත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා කියන අදහස. රුසියාවේ යුද්ධය එහෙම ඇදීගෙන යනකොට සුවිශේෂ දේශපාලන ආරංචියක් තිබෙනවායි තමයි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුරය සී ජින්පින්ට අහිමි වීමේ ඉලක්ක ඇවිල්ලා තිබෙනවා. ඔහුගේ අලුත් අනුප්‍රාප්තිකයෙක් පැමිණෙමින් ඉන්නවා කියලා. ඒ වාර්තාව සත්‍යයිද? ඒ වගේම බිග් බියුටි බිල් එක ට්‍රම්ප් සෙනෙට් එකේදී ජයග්‍රහණය කළේ කොහොමද? සහ රුසියාව යුද ජයග්‍රහණ අත්පත් කරගද්දී ඔවුන්ට අහිමි වෙන්න යන නැත්නම් ඔවුන්ට නිර්මාණය වෙමින් තිබෙන අලුත්ම දේශපාලන අර්බුදය කුමක්ද? ඉතින් අපි අද මේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා හිතවතුන් channel එක subscribe කරලා bell button එක click කරන්න. රුසියාව මාධ්‍ය වශයෙන් සහ විශේෂයෙන්ම රුසියානු ආණ්ඩුව විසින් නිල වශයෙන් ඊයේ ප්‍රකාශයට පත් කළා ඔවුන් ලුහාන්ස් ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගත්තා කියලා. වගේම මේ සටන් වලදී යුක්‍රේන සොල්දාදුවන් 17000කට පමණ ආසන්න ප්‍රමාණයක් ඔවුන් විසින් විනාශ කරලා දැම්මා කියලා උන් සඳහන් කරනවා. ලුහාන්ස් ජයග්‍රහණය කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම අර මේ උපාය මාර්ගික වැදගත් ජයග්‍රහණයකට වඩා මෝරල් ජයග්‍රහණයක්. ඒ කියන්නේ අර උන් මේ යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව සම්පූර්ණ පළාතක් රුසියාව විසින් අත්පත් කරගත්තායි කියන එක. ඒ කියන්නේ දැන් ඔය ඩොන්බාස් කියලා හඳුන්වන රුසියන් භාෂාව කතා කරන සම්පූර්ණ ප්‍රදේශයේ කොටස් දෙකක් තිබුණා. එකක් තමයි ඩොන්ටෙක්ස් අනිත් එක තමයි ලුහාන්ස්. මේ ඩොන්ටෙක්ස් වල සහ ලුහාන්ස් කියන ප්‍රදේශ දෙකටම අයත් වෙන කුඩා කොටසක් අපි ඒක ඔබට සිටියමකින් පෙන්නන්නම්. කුඩා කොටසක් තමයි රුසියාවේ හිතවාදී කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන හිටියේ. ඉතින් මේ ප්‍රදේශයට මේ ලුහාන්ස් වලට රුසියානු රජය නමුත් ආණ්ඩුකාරවරයෙක් නම් කරලා තිබුණා. ඉතින් ඊයේ ඔහු තමයි මුලින්ම සඳහන් කළේ මේ ලුහාන්ස් සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තා කියලා. දීර්ඝ සටන් ක්‍රියාවලියකින් පස්සේ තමයි මේ ලුහාන්ස් ප්‍රදේශයේ සම්පූර්ණ බලය රුසියාව අත්පත් කරගත්තේ. ඒ නිසා දැන් සම්පූර්ණ පළාතක බලය අත්පත් කරගත්තා කියලා කියන රුසියාවට හැකියාව තිබෙනවා සම්පූර්ණයෙන්ම. රුසියාවේ ඉලක්කය විදිහට මුලින් සඳහන් කරලා තිබුණා කවුරුත් දන්නවා. ඔය කියන ඩොන්බාස් වලට අයිති පළාත් දෙක. ඒ කියන්නේ ලුහාන්ස් සහ ඩොන්ටෙක්ස්, ඒ වගේම කාල්සන් කියන ප්‍රදේශ, ඒ වගේම සැපරෝසියා මේ ටික තමයි ඔවුන් අත්පත් කරගන්න මූලික වශයෙන් සඳහන් කළේ ඔවුන්ට අයිති ටෙරිටරිස්. නැත්නම් පැරණි රුසියානු රාජ්‍යයට අයිති ප්‍රදේශ විදිහට නම් කරලා රුසියානු භාෂාව කතා කරන බහුතරයක් ඉන්න ප්‍රදේශ විදිහට මේ ටික තමයි උන් අත්පත් කරගන්නවා කියලා ප්‍රකාශ කළේ. නමුත් අපි අපේ මීට කලින් වැඩසටහනේදී ඔබට මතක කරා මේ රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සම්පූර්ණ වැඩසටහනක් අපි ඉදිරිපත් කළා. ඒ නැවත බලන්න මේ යුද්ධය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න ඕන කට්ටිය. ඉතින් අපි කිව්වා මේ දිනිප්‍රූර් නැත්නම් ඩනිපර් කියලා කියනවා මේ දින්පූර් ගංගාව නැත්නම් ඒ ගංගාව ඒ සීමාව තමයි රුසියාවට ස්ට්‍රැටජිකලි නැත්නම් යුදෝපාය මාර්ගික වශයෙන් අවශ්‍ය වෙලා තිබෙන්නේ මුළු ප්‍රදේශෙම අල්ලගන්න කියලා. එය අල්ලගන්න නම් ඔවුන් අර කාර්සන් පළාතෙන් සැපරෝසියා කියන්නේ ලුහාන්ස් ඩොන්ටෙක්ස් අපි උඩේ දැන් පළහැර ගත්තා ලුහාන්ස් ඩොන්ටෙක්ස් සැපරෝසියා කාර්සන් වලට පහලින් ඔඩෙසා දක්වාම ඔවුන්ගේ බලය අරගෙන යා යුතුයි. මොකද එහෙම වුණොත් තමයි ඔහුට පුළුවන් වෙන්නේ. කියන්නේ ඔඩෙසා වලට යද්දී ඔවුන්ට අර ඩින්ප්‍රෝ නදිය පසු කරන් යන්න වෙනවා. ඩින්ප්‍රෝ නදිය ක්‍රොස් කරලා ගිහිල්ලා ඒ ප්‍රදේශයත් කියන්නේ ඔය මයිකලාවුස් පිට කාල්සන් වලින් ඔඩෙසා දක්වා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තොත් තමයි උන්ට පහළ තිබෙන කියන්නේ මේ ක්‍රීමියාව සහ ඊළඟට ඔඩෙසාව ඊළඟට උන්ට මොල්දාවාවත් එක්ක ඒකාබද්ධ වෙමින් කියන්නේ සම්පූර්ණයෙන්ම යුක්‍රේනයෙන් කළු මුහුද කපා හරින්න පුළුවන්කම ලැබෙන්නේ. මේක තමයි විශේෂ වැදගත්කම අවශ්‍යතාවය රුසියාවට තිබෙන. ඒ වගේම අනිත් පැත්තෙන් බෙලරුසියාවේ සිට රුසියානු බෝඩරය සම්පූර්ණයෙන් වහගන්න නම් උන් දැනට අත්පත් කරන් ඉන්න ඔය කියන මේ ලුහාන්ස් වලින් එහාට යන්න ඕනේ. ඒ නිසා දැන් ඔවුන් ලුහාන්ස් වල උඩින් සුමී ප්‍රදේශයෙන් වේගවත් සටන් ක්‍රියාවලියක් ඉදිරියට එමින් ඉන්නවා. ඒ වගේම බෙලරුසියාව බෝඩරයේ තියෙන චර්නිව් වලින් ඔවුන් කියෙව් දෙසට එමින් එනවා. ඒ නිසා කියෙව් දෙසට ඔවුන් මේ සුමී වලින් ඊළඟ අනිත් පැත්තෙන් චර්නිව් වලින් සහ ඔය දැනට සටන් පවතින ඩොන්ටෙක්ස් වලින් ඔවුන් තවත් අලුත් පෙරමුණක් ඒ කියන්නේ ඩනිප්‍රෝ දක්වා තවත් ඉදිරියට යන්න
උන් කටයුතු කරමින් ඉන්නවා. ඩැනිප්‍රෝ නගරයත් අත්පත් කරගත්තොතින් අර පෙරමුණු තුන ඇවිල්ලා ඔය ඩැනිප්‍රෝ නදියේ සම්පූර්ණ ප්‍රදේශය අත්පත් කරගත්තොත් රුසියාවට ඒක තමයි වැදගත්ම උපාය මාර්ගික ජයග්‍රහණය වෙන්නේ. අපි හිතන්නේ එතනින් එහාට තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් රුසියාව උනන්දු වෙයි කියලා. මොකද ඒවා අර රුසියානු අනන්‍යතාවයක් පවතින ප්‍රදේශ නෙමෙයි, ඒ ජනතාව වාසය කරන ප්‍රදේශ නෙමෙයි. නිසා උන්ට ඕන වෙලා තින්නේ මේ රුසියාව සහ යුරෝපය අතර බෆර් සෝන් එකක් හදාගන්න. ඒකට ඕන වෙන්නේ බෙලරුසියාවේ සිට මෝල්ඩාව දක්වා මේ ඩැනිප්‍රෝ නදියෙන් වෙන් වෙන සීමාව අත්පත් කරගන්න එක. ඒකට මේ ක්‍රියාවලියේදී ඔය ලුහාන්ස් පළාත අල්ලගත්තට වඩා වැදගත් උපායමාහි ස්ට්‍රැටජික් ජයග්‍රහණයක් වුණ අපත් කරගත්තා. මේ ඒ තමයි ඔය ඔබ දන්නවා පහුගිය කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප් විසින් සෙලස්ටි යෝජනාවක් කළා ඩොලර් බිලියන 2.5ක ගිවිසුමකට. කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගන්නවා යුක්‍රේනයේ සතුව ඩොලර් ට්‍රිලියන 13ක් පමණ වෙච්ච අන්ටච්. ඒ කියන්නේ ජනත කැණීම් නොකරපු නැත්නම් ඛනිජ ප්‍රමාණයක් තිබෙනවා කියලා. මෙයින් විශේෂයෙන්ම වැදගත් වෙනවා ලිතියම්, කොබෝල්ට්, නිකල් වගේ ඒවා තියෙන විශේෂයෙන්ම ලිතියම් තමයි තීරණාත්මකව සාධකයේ ඉලෙක්ට්‍රික් වාහන වලට දාන බැටරි සහ තවත් එවැනි නිෂ්පාදන ගණනාවකට ලෝකේ පුරාම මේ ලිතියම් සම්බන්ධයෙන් සටනක් තියෙනවා. විශේෂයෙන් චීනය සහ ඇමරිකාව අතර මේ ඉලෙක්ට්‍රික් බැටරි නිසා. මෙන්න මේ ලිතියම් බහුලම සංකීර්ණ තියෙනවා යුක්‍රේනයේ නිසා තමයි අර ඩීල් එක දැම්ම ට්‍රම්ප්. මොකද කියන්නේ අපි යුද උපකරණ දෙන්නම්, යුද ආයුධ දෙන්නම්, එවෙනුවෙන් බිලියන 2.5ක අපිට මේ රෙයාල් දෙනවා කියලා ඇග්‍රීමන්ට් එකක් ගහමු කියලා සෙලස්කි මේක මුලින් ප්‍රතික්ෂේප කළා. ට්‍රම්ප් කියන්නේ වෙලෙන්දේ. ට්‍රම්ප් කියන්නේ හැම එකම ලාභය දිහා බලන කෙනෙක්. ඒ නිසා ට්‍රම්ප්ට වැදගත්ම සාධකය රයිට් අපි උගල යුද්ධෙට උදව් කරන්නම්. බලෑ මොනවද අපිට දෙන්නේ? කොහොමද ඔබලා ගෙවන්නේ? ඔය ප්‍රශ්නේනේ. දැන් අන්න ඒ කියන බාගේනින් පවර් එක දැන් සෙලස්කිල නැහැ. මේක තමයි ස්ට්‍රැටජිකලි වැදගත්ම කාරණා. මොකද හේතුව ඔය ප්‍රධානම ලිතියානු නිදි තුනක් තිබෙනවා නේ. එකක් තමයි ඔය අපි කතා කරන විශේෂයෙන්ම ඊයේ පහුගිය දිනවල අත්පත් කරගත්ත කියලා අපි සඳහන් කරපු ඔය මේ ඩොන්ටෙක්ස් වලට ඉහළින් තියෙන ප්‍රදේශය. එතකොට ඒ කියන්නේ අපි ඒ හරියට කියනවා සාමාන්‍යයෙන් ෂෙර්වෙන්කෝ කියලා, SHO ෂෙර්වෙන්කෝ කියලා. මේ ෂෙර්වෙන්කෝ කියලා ඩොන්ටෙක්ස් වලට ඉදින් තියෙන ප්‍රදේශය. මේ ප්‍රදේශය තමයි රුසියාව අත්පත් කරගත්ත කියලා කිව්වේ. ඒ වගේම තව තියෙනවා අපි දන්නවා ඔය දැන්ටත් රුසියාව යුද්ධමය ක්‍රියාන්විත දෙන කාල්සන් ප්‍රදේශයේ තියෙනවා ක්‍රූට බලන්කා කියලා. ක්‍රූට බලන්කා කියලා ඒකත් ලිතියම් නිදියක්. ඒකත් තියෙනවා ඩැනිප්‍රෝ නිදියට පහලින්. ඒ වගේම කිවි වලට ආසන්න ඩින්ප්‍රෝ වල තව එකක් තියෙනවා. ඒ තමයි පොලොකීවෙන්ස්කි කියන ලිතියම් නිදිය. දැන් ඒ ප්‍රදේශයේ පැත්තටත් ඒ කියන්නේ සැපරෝසියා වලින් ඉහළට අපි කිව්වා ඩින්ප්‍රෝ දක්වා, ඩොන්ටෙක්ස් වලින් ඩින්ප්‍රෝ දක්වා කියෙව් සහ සැපරෝසියා අතර තිබෙන මේ ගඟේ තියෙන ප්‍රධානම නගරයක් ඩින්ප්‍රෝ දක්වා රුසියාව තමන්ගේ මෙහෙයුම් ඉලක්ක කරමින් තිබෙන බව පේනවා. කියන නිසා මේ නීති තුන අත්පත් කරගත්තොත් ඉන්නේ තාම කියන අර උන්ට ලිතියම් වලින් මේ යුක්‍රේනයේ තිබුණු ආකර්ෂණය නැත්තම් ඒ වාසිය උන්ට අහිමි වෙලා යනවා. දැන් ඒ අහිමි වීම සංකේතවත් කරමින් උන්ගේ ප්‍රධානම එක තමයි ඔය ෂෙර්වෙෂෙන්කෝ කියන මේ ලිතියම් නිදිය දැන් රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මේ අතරම මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අපි දන්නවා පහුගිය දවස් ටිකේ ඊශ්‍රායලයට විශාල වශයෙන් ආයුධ ප්‍රමාණයක් ලබා දෙන්න යෝජනා කළා. මම මතක හිටිය ඩොලර් බිලියන 500 ගණනකට ආසන්න ආයුධ ප්‍රමාණයක්. يعني මේ මුදලට බිස්නස් එකක්. හැබැයි ඉතින් මුදලට උනත් අවශ්‍ය ඕනවට වඩා ගොඩක් දෙන්න බෑ. ඒ හැකියාව නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් සාකච්ඡා කරමින් ඉන්නවා ඇමරිකාව ඊශ්‍රායලයේ ආරක්ෂාව ගැන හිතනකොට ඇමරිකාවට යුක්‍රේනය ගැන හිතන්න තියෙන ඉඩ අඩු වෙමින් යනවා. ඒ නිසා යුක්‍රේනය බලා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය මතට පැවරෙනවා. ඒ අතර ට්‍රම්ප් මේ යුක්‍රේන යුද්ධය පොඩ්ඩක් අතහැරලාද කියලා හිතනවා. මොකද ට්‍රම්ප් රුසියාවත් එක්ක තිබුණු මිත්‍රත්වයේ බොරු එකක්ම නෙමෙයි කියලා පේන දෙයක් පහුගිය දවස්වල වුණා. ඒ තමයි හංගේරියාවේ න්‍යෂ්ටික ව්‍යාපෘති දෙකක් න්‍යෂ්ටික බලාගාර දෙකකට දාලා ව්‍යාපෘති වල කටයුතු වල යෙදමින් හිටියා රුසියානු සමාගම, රොසෙන්ටා සමාගම. උන්ට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලපත්‍ර අනුරෝධයක් ආවා මේ සම්බාධක නිසා. දැන් ඒ සම්බාධක ඉවත් කිරීම සඳහා රුසියාව කටයුතු ට්‍රම්ප් ජනපදයේ කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා උන්ට මේ ව්‍යාපෘතියේ න්‍යෂ්ටික වැඩසටහන් දෙක ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා පොඩි සිග්නල් එකක් තියෙනවා මේ ගම් වෙනසක් ඒ පැත්තෙනුත් ඇවිල්ලා තියෙනවා කියලා. මොකද ට්‍රම්ප් කියන්නේ වෙලෙන්දේ ලිතියම් ගන්න පුළුවන් රුසියාවෙන්ද, ලිතියම් ගන්න පුළුවන් යුක්‍රේනෙන්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කොහෙන් හරි බඩු හම්බ වෙන
එක සාහෙම හිතන්න තියෙන ඉඩ වැඩි මේ වෙලාවේ මොකද ගහලා ගන්න ගියොත් එන අරබුදයක් එනවා ලේසි නෑ ඒක රුසියාවත් එක්ක යුද්ධ කරන්න වෙන්නේ ඉරානෙත් එක්ක කරන්න ගිහින් වෙච්ච දේ මේ අත්දැකීම තියෙනවනේ ඒ නිසා ඉස්සෙල්ලාම මේ වෙලාවේ ප්‍රමුඛත්වයේ ඊශ්‍රායලයට අපි දෙනවා කියලා ඕන් හිතන්න පුළුවන් කොහොම නමුත් රුසියාව මෙහෙම යුද ජයග්‍රහණ ගණනාවක් අත්පත් කර ගනිද්දී රුසියාවට ලොකු අර්බුදකාරී සිද්ධියක් වුණා මේක හරි අමුතු කතාවක් එක පවුලක් නිසා රටක් අහිමි වෙච්ච කතාවක් ඒ තමයි ඔය අසර්බයිජානය සහ ආර්මේනියාව අතර යුද්ධයක් තිබ්බා 1990 කාලේදී මෙන්න මේ යුද්ධෙන් පස්සේ යුද කාලේදී බොහෝ මේ අසර්බයිජාන් වැසියෝ සර්වාගතයන් විදිහට රුසියාවට ආවා මෙහෙම ආපු කෙනෙක් තමයි යුනිස් පාෂෙව් කියලා කියන්නේ මේ යුනිස් පාෂෙව් කියලා පුද්ගලයා උරේදි වෙලෙන්දේ සාමාන්‍ය මේ හුදි බෙල්දාම් කරගෙන ඔහුගේ පවුල යුරල් කඳු වැටිය ආශ්‍රිතව තියෙන යෙකටරින්බර්ග් කියනනේ යෙකටරින්බර්ග් කියන ප්‍රදේශයේ බර්ග් කියන කඳු වලට එක ප්‍රදේශවලටනේ යෙකටරින්බර්ග් කියන ප්‍රදේශයේ ඔවුන් මේ ඔහු වෙලදාම කරගෙන හිටියා ඒ ඉන්න කෙනාගෙන් 2001 විතර වෙද්දී තව ඒ හරිය පවුලක් හිටියා සපරෝවුලා කියලා මේගොල්ලෝ මත්ද්‍රව්‍ය වෙලදාම් කරන කියන්නේ හොලමත් පෙරලා විකුණන ඒවා කරන කප්පම් ගන්න පොඩි එකක් එහෙම පවුලක් මේ පවුල කට්ටිය මේ පශායෝගෙන් යුනුස් පශායෝගෙන් කප්පම් ඉල්ලනවා ඔහු කප්පම් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවුණු ගැටුමකුත් එක්ක ඔහු පිහිවලින් ඇනලා ඔහුව ඝාතනය කරන්න හදනවා ඒ අවස්ථාවේදී මේක 2001 විතර මේ අවස්ථාවේදී ඔහුගේ මිත්‍රයන් දෙදෙනෙක් වෙච්ච ෆරූස් සහ ඉක්‍රාම් කියන දෙන්නා ඔහුව රෝහල්ගත කරනවා නමුත් ඔහු මිය යන අවසාන මොහොතදී ඔහු තමන්ව මැරුවේ කවුද කියලා ඔහු කියනවා ඒ කියුවෙන් පස්සේදී රුසියානු පොලිසිය මේ සපරෝව්ලව අත්අඩංගුවට ගන්න ඒ තරම් වේගවත්ව ක්‍රියාත්මක වුණේ නැහැ ඉතින් ඒ නිසා කොහොම කාලේ වැලිතලාවේ වැහිලා ගියපු පොඩි ප්‍රශ්නයක් නේ පොඩි ගමක සිද්ධියක් නේ ඔය වගේ දේවල් නම් ලංකාවේ නම් කොච්චර වෙනවද නේ රයිට් දැන් එහෙම තියෙද්දි ඊට හරියටම අවුරුදු 10කට පස්සේ 2011 දී අර මේ කවුද පශායෙව්ව ස්ප්‍රිසෝ රෝහල්ට අරන් යන්න බැරි හැත්තෙච්ච දෙන්නගෙන් එක්කෙනෙක් වන ෆරූස්ව ඝාතනය කරන්න එනවා කුලී ඝාතකයෙක් සුලයිමාන් කියලා මේ කුලී ඝාතකයා ඔහුගේ හිසට වෙඩි දිනවා නමුත් තුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ නැතිද ඔහු බේරෙනවා ඒකම දින කීපයකට පස්සේ මේ කුලීගා මේ ඉක්‍රාම් කියන අනිත් ඒ අරයව රෝහල්ගත කරපු කෙනාවත් ඝාතනය කරනවා කවුරුන් හරි ඉතින් මේ සුලමනාව් නේ සුලයිමාන් ඔහු අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට අරගත්තට ඔහු විසින් මේ කවුද කලේ මොකුත් කියන්නේ ඔය සිදුවීම සම්බන්ධයෙන් නම් අපහු මිනිස්සු අමතක වෙලා යනවා නමුත් රුසියානු පොලිසිය මේ ගැන හොයමින් ඉඳලා 2025 ජූනි 29 මීට දවස් 3කට කලින් ඔය සපරෝ පවුලේ අත්අඩංගුවට ගන්න ඒ පවුල් සම්බන්ධ පවුල් කීපයක්ම නිවාස කීපයකට ආක්‍රමණය පැමිණිලා පොලිසිය විසින් මේ අත්අඩංගුවට ඉන්නේ දෙන්නෙක් සිදුවීමේදී ගැටුමකින් දෙදෙනෙක් මිය යනවා මෙන්න මේ සිදුවීම නිකන් බොහොම සාමාන්‍ය සිදුවීමක් වුණාට විශාල ආందోලනාත්මක සිදුවීමක් බවට පත් කරනවා අසර්බයිජානය විසින් මේක රුසියාවේ ජීවත් වෙන මිලියන 20කට ආසන්න අසර්බයිජාන සරණ ජනතාවට අනන්‍යතාවක් කියන ජනතාවට ඔවුන් විසින් හිතාමතාම කරන කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් එකක් විදිහට සලකනවා මේක ඝාතනයක් විදිහට සලකනවා මේ විදිහට ප්‍රකාශ කරලා රුසියාවේ තානාපති අසර්බයිජානයේ ඉන්න හො ගෙනල්ලා උට අප්‍රසාදය පළ කරලා රුසියාව විසින් අසර්බයිජානයේ සංවිධානය කර තිබුණු සංස්කෘතික උත්සවයක් අවලංගු කරලා දාලා මේ විතරක් නෙමෙයි අතරින් නවල ටීවී අවසානයේ ගිහිල්ලා රුසියානු මාධ්‍යාත්මක ස්පුට්නික් ආයතනය අසර්බයිජානයේ වැඩ කරනවා මේ අසර්බයිජානයේ ස්පුට්නික් ආයතනයේ හිටපු සේවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා ඔත්තුකරුවන් විදිහට ප්‍රකාශ කරලා මේක දිහා බරපතල ප්‍රකෝප කිරීම මාලාවක් සිද්ධ කරනවා. දැන් මේකත් එක්ක මොකද වෙන්නේ? අසර්බයිජානය කියලා කියන්නේ රුසියාවට ඉතාම වැදගත් පිටීමක්. අසර්බයිජානයේ තියෙන්නේ ඉරානය සහ රුසියාව අතර දේශ සීමාවේ. ඉරානය සහ රුසියාව සම්බන්ධ වෙන්නේ අසර්බයිජානයේ. ඒ හැරුණාම රුසියාවට ඉරානය සම්බන්ධ වෙනවා ජෝර්ජියාවෙන්. හැබැයි ජෝර්ජියාවට පැත්ත යටින් ආර්මේනියාව ඉන්නවා. රටවල් දෙකක් තියෙනවා එතන. හැබැයි මෙතන තියෙන එක රටයි අසර්බයිජානය. ඔබට මතකයි අපි මීට කලින් කරපු එක ඔබ බොහෝ දෙනෙක් බලලා තිබුණා ඒ වැඩසටහන අනිවාර්යෙන්ම බලන්න ලෝකයේ අලුත් IRC කාර්යය කියලා වැඩසටහනක් කළා. අපි අන්නේ වැඩසටහනේදී අපි පැහැදිලිවම පැහැදිලි කළා කොහොමද රුසියාව සහ ඉන්දියාවේ ඉකොනොමික් කොරිඩෝර් එක හැදලා තියෙන්නේ කියලා. ඉන්දියාවෙන් පටන් අරගෙන නේ ඉන්දියාවේ සිට ඉරානයට මුහුදු මාර්ගයෙන් ගිහිල්ලා ඉරානයේ සිට දුම්රිය මාර්ගය වලින් ගිහිල්ලා එතෙන් සිට අසර්බයිජානය හරහා රුසියාවට ආර්ථික කොරිඩෝරක් ගොඩනගලා තියෙනවා.
ඉතින් මේ නිසා මේ අසර්බයිජානයේ රුසියාවට ඉතාම වැදගත්. අසර්බයිජානයේ අහිමි වුණා කියලා උන්ට සම්පූර්ණ ට්‍රාන්ස්පෝර්ට් ඉරානයට අහිමි වෙන්නේ නැහැ. මොකද හේතුව කැස්පියන් මුහුද හරහා උට ඉරානයට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ ඉතාම තීරණාත්මකම සාධකයක් එය. අන්නේ තීරණාත්මකම සාධකය ඔවුන්ට අහිමිවීම පිළිබඳ අන්තුරක් ඇවිල්ලා තිබෙනවා. ඒක අපි ඉදිරි දවස් කිහිපෙදී මේ පිළිබඳව අපිට තවදුරටත් තොරතුරු වාර්තා කරන්නම්. ඉතින් මේ අතර අපි අර ටිකක් උණුසුම් පුවතක් කිව්වා සී ජින්පින් ගැන. ඒ කියන්නේ ඉස්සෙල්ලා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල තමයි අපි දන්නවා big beautiful bill triple B. මේ big beautiful bill එක ඔහු සෙනෙට් සභාවේ අනුමත කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ආందోලනයක් තිබුණා පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. සෙනෙට් සභිකයන්ට විශාල බලපෑම් සහගත කැම්පේන් එකක් කළා ට්‍රම්ප්ගේම හිටපු මිත්‍රයා වෙච්ච ඉලෝන් මාස්ක්ගේ පැත්තෙන් මේක කරන්න එපා. කළොත් එහෙම ඔබේ මැතිවරණ වලට මම ස්පොන්සර් කරන්නේ නැහැ, මම වියදම් කරන්නේ නැහැ. දැන් ලංකාවේ වගේ නම් ලංකාවේ නම් අපි දන්නවා නේද? ෆොරෙන් සල්ලි දීලා මන්ත්‍රීවරු මිලදී ගන්න ඒවට රටට මේකට බහුද දවස් එහෙම වෙනවා ඈ. එහෙම දීලා සද්දනතු වෙන ව්‍යාපාරිකයෝ කියන්න එපා කාටවත් කියලා. එහෙ කෙලින්ම දීලා මම දුන්නා ආයෙ දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය කියනවා. ඒ ක්‍රමය එහෙමයි. ඒකත් ඉතින් හොඳයි. කොහොම නමුත් දැන් ඉලෝන් මාස්ක් එහෙම සාර්වජනික කරමින් ඉද්දිත් ට්‍රම්ප් සමත් වුණා සෙනට් එකේ ඡන්දෙන් 50 ගන්න. සමාන වුණා ඈ. 50 ආවේ 50 එනකොට ට්‍රම්ප්ට පක්ෂව හිටපු ට්‍රම්ප්ගේ පක්ෂයේ හිටපු සුසාන් කොලින්ස් ටොම් මිල්ස් සහ රැන් ෆෝල් කිය තුන්දෙනා ඇතුළු ඩෙමොක්‍රැටික් සියල්ල ඉන්ඩිපෙන්ඩන්ට් වරු 50ක් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය දුන්නා. නැත්නම් මේ BBB බිල් එකට විරුද්ධව ඡන්දය දුන්නා. නමුත් අවසානයේ උපජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ ඡන්දයෙන් වැඩි ඡන්ද එකක් විදිහට big beautiful bill එක අනුමත කරගන්න ට්‍රම්ප් සමත් වුණා. මේක ට්‍රම්ප්ට විශාල ජයග්‍රහණයක්, ලොකු තෙතිගැම්මක හිටියේ මේක අසාර්ථක වුණොත් කියලා ඔහුගේ බුළු ප්‍රෝග්‍රෑම් එක මේකේ තියෙනවා. ඉතින් මේ BBB එක ගැන නැත්නම් big beautiful bill එක ගැන මොකක්ද කියලා ටිකක් ඔබට විස්තර කරනවා. අද ටිකක් කාලය ගියපු නිසා දෙයක් ගැන කතා කරන්නේ නැහැ. අපි ඊළඟ වැඩසටහනේ ගැන කතා කරමු. මේ අතර සී ජින්පින් ඒ කියන්නේ චීනයේ ජනාධිපතිවරයා, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා, ඉතාම ලෝකෙ සිටින ඉතාමත්ම බලගතුම නායකයා. මම කිව්වොතින් මං කියන්නේ පුටින් හැරුණාම බලගතුම නායකයා සී ජින්පින්. පුටින් බලගතුම නායකයෙක් වෙන්නේ පුටිනුත් ගෙදර යන්නේ නැහැ ඡන්ද මොනවා තිබ්බත් අපි දන්නවා ගෙදර යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා පුටින්ට ඕන තරම් කාලය තියෙනවා. ඒ වගේම පුටින්ට පක්ෂ ප්‍රශ්නකුත් නැහැ. ඒකත් පුටින්ගේ විදිහට පුටින් හදාගෙන තියෙනවා. චීනයේ සී ජින්පින්ට ලොකු කාලයක් තියෙනවා. ට්‍රම්ප්ට වගේ නෙමෙයි. ට්‍රම්ප් කොච්චර ලොක්ෙක් වුණත් තව අවුරුදු 3-4කින් යන්න ඕනේ. දැන් අවුරුදු 4යි. ඒක ට්‍රම්ප් සී ජින්පින් මෙහෙම නෑ. අපි ඒ නිසා තමයි සී ජින්පින් ඊළඟ බලවතා. හැබැයි සී ජින්පින් කමියුනිස්ට් පක්ෂයට යටත්. පක්ෂ තමයි සියල්ල තීරණය කරන්නේ. ඒක තමයි මේ කමියුනිස්ට් පක්ෂ ආකෘතිය. ඉතින් සී ජින්පින්ට පොඩි අපි හිතුවට වඩා කලින් ගෙදර යන්න වෙයි වගේ සිග්නල් එකක් මේ බටහිර මාධ්‍ය තමයි වාර්තා කරන්නේ. තාර බැරලා ගන්න ඕනේ. හැබැයි මේ කියන කාරණා ගත්තාම නිරීක්ෂණ ටිකක් කියන්නේ පහුගිය දවස්වල සී ජින්පින් වැඩිපුර රාජතාන්ත්‍රික කටයුතු වල ජාත්‍යන්තර කටයුතු වල පෙනී සිටියේ නැහැ කියලා. පෙනී නොසිටීම නම් අපි කිව්වොත් අසනීපයක් වෙන්න පුළුවන් නේද වයසක මිනිස්සුනේ. දැන් ඔය බෙලරුසියාවේ ලුස්චෙන්කෝ ජනාධිපතිවරයා අපේලා සිටියා. අපිට පේන තිය පොඩක් අපහසුයෙන් වගේ ටිකක් ඉන්නේ. වෙනද තිබුණු උද්‍යෝගිමත් මූඩ් එක නැහැ. ඒ නිසා අසනීප සත්‍යක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ පුවත්පත්වල චයිනා ඩේලි වගේ නේ අපි දන්නවා ඒවා කෙලින්ම චයිනා ඩේලි කියන්නේ ඊළඟට චයිනා සවුත් පෝස්ට් කියන්නේ ඒවා ඉල කෙලින්ම කොමියුනිස්ට් පක්ෂයේ පත්තරනේ. ඔය පත්තර ඔෆිස් වලට අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ඒ මුල් පිටු වල ටිකක් දැන් මේ සී ජින්පින්ගේ නිවුස් අඩු වෙලා ගිහිල්ලා කියලා. සාමාන්‍යයෙන් චීනයේ ඔය කොමියුනිස්ට් පක්ෂය ඇතුලේ බලහුමාරුවක් අභ්‍යන්තරයේ වෙනකොට ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඔය නිරීක්ෂණ ඔක්කොම එක තමයි කියන්නේ සී ජින්පින් මේ අගෝස්තු මාසයේ තියෙන කමියුනිස්ට් පක්ෂ සමුළුවෙන් පස්සේ ඔහු ඉවත් වෙයි කියලා. තව නිරීක්ෂණයක් ඔය ඔහුට හිතවත් හමුදාව හිටපු ප්‍රධාන හමුදාවේ නාවික හමුදාවේ ඇතුළු ප්‍රධාන ජනරාල්ලා කීප දෙනෙක්ම වෙනස් වුණා ඊයේ පෙරේදා. ඒවා සාමාන්‍යයෙන් බලහුමාරුවකට ආසන්න වෙද්දී සිද්ධ වෙන දේවල්. ඉතින් මේ ඔක්කොම එක කවුද එන්න පුළුවන් කියන කතාවට ඉංග්‍රීසියක් කියනවා. ඒ තමයි වැන් යන් තමයි එන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඔහු ටිකක් අර ටෙක්නොක්‍රැට් කෙනෙක් වෙයි. තාක්ෂණික පැත්තට නිකන් ටෙක්නොලොජි ඒ පැත්තට ටිකක් වැඩි බරක් තියෙන සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ටිකක් වැඩියෙන් හිතන කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා ඔහුව ප්‍රොමෝට් කරනවා වෙන්නත් පුළුවන් බටහිර මාධ්‍ය. කොහොමද හීජුන්තාව මීට කලින් හිටපු ජනාධිපතිවරයා ඔහුට ලොකු බලයක් තියෙනවා කොමියුනිස්ට් පක්ෂය ඇතුලේ. ඔහුගේ පාර්ශවයේ පැත්තෙන් ලොකු සහයෝගයක් මේ වැන් යන්ට තියෙනවා කියලා කියනවා. අපි බලමු මොනවා වෙයිද කියලා. දැන් අපි දන්නවා ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකත් තියෙන යන්න ඉන්නවා ආයේ පාරක් නේ අගෝස්තු මාසේ.
එයා චීන යනකොට සී ජින්පින් ඉදීද නැත්නම් වැන් යන් ඉදීද කවුරු ඉදීද කියලා අපි බලමු.